අද මම මේ පවත්වන මාධ්‍ය හමුව කිසිම දිනක ජීවිතයේ පවත්වන්න බලාපොරොත්තු නොවුණු මාධ්‍ය හමුවක්. මම පිල්ලයන් හමුුනේ දේශපාලකයෙකු විදියට නෙවෙයි නීතිඥයෙකු විදියට. එවැනි පසුබිමක ඊළඟට සිදු වුණු දේ තමයි වර්තමාන ආණ්ඩුව යටතේ පොලිසිය බරපතල විදියට දේශපාලනීකරණය වෙලා කියන එකට හොඳම නිදසුන. මම CID එක ඇතුලේ ඉන්න අතරේ සමාජ මාධ්‍යවේදීන් මම CID ට පැමිණීම ගැන වාර්තා කරනවා. ඒ විතරක් නෙවෙයි ඔය අතරේ CID ඉන්න උප පොලිස් පරීක්ෂකවරයෙකු වන ALM ෆයින් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ Facebook ගිණුමේ මගේ පැමිණීම ගැන ඒ පිළිබඳ ඔහුගේ මතය ගැන සඳහන් කරනවා. කඳුළු කඩා වැටෙද්දී මගෙන් ඇහුවා මම කොටින්ගෙන් වෙන් වෙලා හමුදාවත් එක්ක එකතු වෙලා මගේ ජීවිතේ පරදුවට තියලා කොටි පරාජය කරන්න සටන් කරා. එදා කොටියගේ පැත්තේ හිටිය අය සමහරව අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙලා ඉන්නවා. සමහරව අද දැවැන්ත ව්‍යාපාරිකයෝ වෙලා ඉන්නවා. තවත් සමහරව NGO නායකයන් වෙලා ඉන්නවා. තවත් සමහරව පිටරට ඉඳන් අදටත් ආණ්ඩුවට එරෙහිව සටන ඉදිරියට අරන් යනවා. මේ කිසිම කෙනෙකුට ආණ්ඩුවෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මාව විතරක්. එයා කියනවා මාව අවුරුදු 5ක් රැඳුම් නියෝග දාලා කඳෝගෙන ඉඳලා අන්තිමට නඩුවක් දාන්න සාක්ෂි නැහැ, නඩුවක් කරගෙන යෑමට ප්‍රමාණ සාක්ෂි නැහැ කියලා අධිකරණයම තීරණය කරලා නඩුව අකුල ගත්තා. දැන් ආයෙත් වතාවක් රැඳුම් නියෝග ගහලා තියෙනවා. තව අවුරුදු කීයක් මට ඉන්න වෙයිද දන්නේ නැහැ. කොටි ත්‍රස්තවාදයේ පරාජය කරන්න රට වෙනුවෙන් ජීවිතයේ පරදුවට තබා සටන් කරපු නිසාද මට මෙහෙම සලකන්නේ කියලා ඊටාම හැඟිම්බරව මගෙන් ප්‍රශ්න කළා.